සියලු දෙනාටම තෙරුවන් සරණයි. මීට අවුරුදු කිහිපයකට කලින් කොරෝනා උපද්‍රවය ලෝකෙටම බලපාලා මහා විපතක් සිද්ධ වුණා. ඊට පස්සේ මෑත කාලිනු අපේ රට මුහුණු දුන්නු දරුණුම ඛේදවාචකයට පහුගිය දවස්වල අපි පත් වුණා. ගම් වතුර ඇති වෙලා කඳු නාය ගිහිල්ලා අපේ රටේ බොහෝ ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. දේපල විශාල ප්‍රමාණයක් නැති වුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපේ පාමංකඩ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය හොබවන අග්ග මහා පඬිත අතිගරු වල්පොළ පියනන්ද නායක හඳුරන් වහන්සේ පහුගිය දවස්වල මනුසත් දෙරණට ගොඩ වැදිලා නායක හඳුරන් වහන්සේගේ අනුග්‍රහය පාමංකඩ විහාරස්ථානය වෙනුවෙන් ධර්ම විජය බෞද්ධ විහාරස්ථාන වෙනුවෙන් ලබා දුන්නා. ඉන් පස්සේ අපිට නායක හඳුරු මතක් කළා මේ ප්‍රදේශයේත් බොහෝ දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා මේ සඳහා තමන්ගේ උදව් උපකාර කරන්න. ඒ අයගෙත් උදව් උපකාර අරගෙන තවදුරටත් මේ සත්කාරය සිද්ධ කරන්න කියලා මතක් කළා. ඉතින් ඒ අනුව අපි දවස් දෙකක පමණ කාලයක් තුලදී මේ කටයුතු සංවිධානය කරලා පන්සලේ හාමුදුරන් වහන්සේලා, තරුණ දරුවෝ, ඒ වගේම වැඩිහිටියන්ත් මේකට සම්බන්ධ වෙලා ශක්ති සම්පන්න අය එකතු වෙලා අපි මේ කාර්යය සිද්ධ කරලා මම හිතන්නේ අපි බලාපොරොත්තු වුණාටත් වඩා වැඩිපුර මම හිතන්නේ බොහෝ දෙනෙක් අපිට තමන්ගේ දායකත්වය ලබා දුන්නා. ಜಾති ආගම් ભેදයකින් තොරව ඇවිල්ලා තමන්ට පුළුවන් විදියට අපිට ශක්තියක් වෙමින් එයාගේ සහයෝගය ලබා දුන්නා. මම හිතන්නේ අපිට දින දෙක කාලය තුලදී විශාල ප්‍රමාණයක් මුදලින් ගත්තොත් එහෙම ලක්ෂ 15ක 20ක පමණ මූල්‍ය වටිනාකමක් තියෙන බඩු ප්‍රමාණයක් ලොරියක් පිරෙන්නම එකතු කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒ අතර විශේෂයෙන් පානීය ජලය, සහල්, පරිප්පු, වියලි ආහාර, ඒ වගේම සනීප ආරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් හෙට ආදී බොහෝ ප්‍රමාණයක් අපිට ඒක රාශී වුණා. ඉතින් අපි කල්පනා කළා මේ වෙලාවේදී මේ සත්කාරය කරන පළමු අදියර හැටියට මේවා විශේෂයෙන්ම තාමත් ඇතැම් වෙලාවට මේ බොහෝ දේවල් නොලැබිච්ච පළාත් තිබෙනවා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ යම් කොට්ටාස, ඒ වගේම කොත්මලේ, පුණ්ඩුල වගේ පළාත්වල අයට නැති බව අපිට හැඟී ගියා. ඒ නිසා අපි කල්පනා කරා මේවා ලබා දෙන්න හොඳම ආයතනය තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව. ඒ අයට වෙනත් අයට ළඟා වෙන්න බැරි ප්‍රවේශ මාර්ග අවහිර වෙච්ච තැන්වලට ඒ අයට උගුණින් ගිහිල්ලා ඒවා ශනිකවම ඉක්මනින්ම ලබා දීමේ හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට. ඒ නිසා අපි මේ සියලුම උපකරණ භාණ්ඩ පුරවලා ලොරියකින් අපි රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානට ගිහිල්ලා බාර දුන්නා. ඒ අය බොහොම කැමැත්තෙන් බාරගෙන ඒ මතක් කළා අපි හිතුව විදියටම මේ බොහෝ දේවල් අපි වෙනත් අයට යන්න ළඟා වෙන්න බැරි තැන් වලට ගිහිල්ලා අපි බොහොම හොඳින් ඒවා ලබා දෙන බව මතක් කළා. ඉතින් අපිත් ඒ ගැන බොහොම සතුටුපත් වෙනවා. අපිට මේවා සඳහා උදව් උපකාර කරපු දායක පින්වතුන්ට අපි බොහොම පින්දීමෙන් යුක්තව සිහිපත් කරනවා. ඔබ දුන්නු පරිත්‍යාගය අපි ඔබගේ මනුස්සත්වය ඇතුව ඔබ කරුණාබරිත හදවතින් මේ වෙලාවේ දුන්නු ඒ පරිත්‍යාගයට නිසි වටිනාකමක් දීලා අපි සියල්ලක්ම ගිහිල්ලා අද ගුවන් හමුදාවට බාර දුන්නා. ඉතින් ඒ අය බොහොම විශ්වාසනීයත්වයෙන් ඒවා ඒ ලැබිය යුතු අයටම ලබා දෙන්න අපිට විශ්වාසයි. විශේෂයෙන්ම ඒ කඳුකර පළාත්වල ඉන්න අයට ඒ සහනය අනිවාර්යයෙන්ම ලබා දෙවි. ඒ නිසා මම මේ වෙලාවේදී මේ සඳහා අපිට විවිධාකාරයෙන් දායකත්වය ලබා දුන්නු සියලු දෙනාටම, සමහර අය බොහෝ ප්‍රමාණයක් අපිට බඩු ලබා දුන්නා. සමහර අය Tamanට තියෙන විදියට පුළුවන් විදියට හරි ගෙනලා දුන්නා. අපි හැමෝටම අපි මේ වෙලාවේදී අපේ පුණ්‍යානුමෝදනාව සිහිපත් කරනවා. ඒ වගේම තවත් අපිට මූල්‍ය ආධාර කරපු පිරිසක් ඉන්නවා. අපි මේ වෙලාවේදී ඒ මුදල් අපි පාවිච්චි කරේ නැහැ. ඒ මුදල් අපි සන්තකයේ තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ තව දවස් දින කිහිපයක් ගියාට පස්සේ විශේෂයෙන්ම මේ ආසරණ වෙච්ච අය නිවෙස් වලට ගියාට පස්සේ ඒ අයට අවශ්‍ය කරන ගෙදර බතක් ව්‍යංජනයක් හදාගන්න සමහරට ඒ අවශ්‍ය කරන උපකරණ නැති වෙන්න පුළුවන්. ගෙදර තියෙන තවත් දේවල් නැති වෙලා තියෙන්න පුළුවන්. අපි අයට අඩුම තරමින්
හොද්දක් බතක් හදාගන්න පුළුවන් විදිහට ආහාර උයා ගන්න වාදන හරි එහෙම නැත්නම් විශේෂයෙන්ම තව ගිල්ලීමකුත් තියෙනවා අපිට දූ දරුවන්ගේ ඉගෙන ගන්න ළමයින්ගේ පොත්පත් ආදි සියල්ලක් මහිවිලා තියෙන සමහර අයට. ඉතින් ඒ අයට අලුත් පොත්පත් ලබා දීලා පාසල් උපකරණ ලබා දීලා ඒ සත්කාරය කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ දෙවන අධීර හැටියට. ඒ නිසා අපිට ලැබිච්ච මුදල් අපි එහෙම තබාගෙන ඒ ඉදිරි කාලයේදී ඒ විදිහට ඒ සත්කාරය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැකියාවක් තියන අයට ඒ අවස්ථාවටත් අපි උදව් කරන්න කියන ඉල්ලීම කරමින් එහෙමනම් මේ වෙලාවේදී මේකට උදව් කරපු හැමෝටම උතුම් වූ රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවන සම්පන්නිය සැලසේවා කියන ප්‍රාර්ථනාව සිදු කරන හැමෝටම තෙරුවන් සරණයි.